දුෂේනි මියුරංගි. එහෙම නැත්නම් ජහුට කතාවේ සමාධි කියලා කියන්නේ මොන චරිතය ලැබුණත් ඒකට සාධාරණයක් ඉටු කරන කෙනෙක්. අන්න ඒ නිසා තමයි එයා කලින් රඟපාපු පාරදිගේ කතාවේ සරණිගේ චරිතෙත් තාමත් අපේ මතකේ රැඳිලා තියෙන්නේ. ඉතින් එදා වගේම අදත් සමාධි කියන චරිතය ජහුට ටෙලිනාට්‍ය නරඹන අපි හැමෝගෙම හිතේ රැඳිලා තියෙනවා. මේ දවස්වල ජහුට කතාව ගලාගෙන යන විදිහට අපිට පැහැදිලිව තේරුම් යන දෙයක් තමයි විශ්වගේ හිත ආයෙමත් වන්දනාගේ පැත්තට ඇදීගෙන යනවා කියන එක. තමන්ගේ වයිෆ් වුණ සමාධිටවත් විශ්ව කවදාවත් පරිස්සමෙන් යන්න කියන වචනේ කියනවා අපි දැකලා නැහැ. ඒත් ඊයේ එපිසෝඩ් එකේදී අපි දැක්කා විශ්ව වන්දනාට පරිස්සමෙන් යන්න කියලා කියනවා. සමහර විට සමාධි වගේ කෙනෙකුගේ ආදරය ලබන්න විශ්ව පින් කරලා නැතුව ඇති. ඒ නිසා වෙන්න ඇති විශ්වට සමාධිව තේරුම් ගන්න බැරි. දැන් සමාධියට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විශ්ව අත්තරින එකට වැඩිය උසාවියේ ඉදිරියේදී නිකරුණේ වරදකාරියක් වෙන්න සිද්ධ වෙයි කියන බය. මොකද Taman නොකරපු වරදකට වරදකාරයෙක් වෙනවා දකින්න අපිවත් කැමති නෑනේ. ඉතින් සමාධිය යා නිවැරදි කියලා ඔප්පු කරන්න මේ වෙලාවේ ඕනෙම දෙයක් කරනවා. ඒත් මේ කතාව මුල ඉඳලම බලපු අපි දන්නවා මේ නඩුවේදී සමාධිව උසාවියේ ඉදිරියේ වරදකාරියක් වෙනවා කියලා. ඒක කතාව මුල් කොටස් කීපෙදීම අපි දැක්කා. ඉතින් මේ කොටස් ටික ඉක්මනින් ඉවර කරලා නඩු තීන්දුවෙන් පස්සේ කතාව ගලාගෙන යන හැටි දකින්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉතින් ඔයත් ඒ කොටස් දකින්න ගොඩක් නොයිවසිල්ලෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.